1800 ගණන් වල ලියපේවා තියෙනවා 700 ගණන් වල ලියපේවා තියෙනවා. බැරි වෙලාවත් මොකක් හරි ප්‍රශ්නයකට මගේ වැඩේ හරි ගියේ නෑ කියලා කියපු ගමන් කට උත්තර නැති වෙනවා. ආයෙ මොකුත් කරගන්න බැරුව යනවා. දානවා අන්තර්ජාලෙට මේ ෆොටෝ ටික කියලා කිව්වොත් එයාට එතනින්ම නිහඬ වෙන්න වෙනවා. සමා වෙන්න ඕන වැඩේ ඇත්තට කරන වියලුඹ ගුරුන්නාන්සේලා මෑණියුරු සමා වෙන්න ඕන මෙම කිව්වට මේ ෆොටෝ එකක් ගෙන්න ගැනීම තුලින් වෙන්නේ ඒ වැඩේ බාර දෙන පුද්ගලයාගේ පුද්ගලිකත්වය සනිකරම මේ ගුරුන්නාන්සේ මේ මෑණියෝ අතේ තමයි රඳාපවතින්නේ. ෆොටෝ වලින් කරනවා නෙවෙයි රූප වලින් කරන්නේවත් තියෙනවා. රූප කියන්නේ මේමයි. අපිට ඒ කාලේ අපේ මේ පොත්පත්වල සඳහන් වෙලා තියෙන තඹ තහඩුව ඕන නම් තඹ තහඩුව අරගෙන රූපය ඇඳලා බඩ බැඳ නම ලියලා එහෙම ගන්න පුළුවන්. තල්කොලයක් අරගෙන තල්කොලේ නම ලියලා එහෙම මේ රූපය ඇඳලා නම ලියලා එහෙම ගන්න පුළුවන්. අනියම් සම්බන්ධතාවයක් නැත්තම් තමන්ගේ දරුවෙකුගේ අනවශ්‍ය සම්බන්ධයක් මම ඒක ඉවත් කරලා දෙන හැටි මේකේ තියෙනවා. කයිල කොටුවක් අරගෙන දෙන්නාගේ නම් දෙක දෙපැත්තේ අකුරු අගමුල මාරු කරලා ලියන්න. ඒ ලියලා පහපිලිය වලින් වෙලන්න. ඒ වෙලලා මෙන්න මේ මන්ත්‍රයේ 108ක් තමා ගොඩක් ඊට වැඩි වුණත් කමක් නැහැ කියලා එයාට පන්නවලා ඒ කියන්නේ ඒ සම්බන්ධය තියෙන කෙනාට පන්නවලා අරගෙන දිමි කොටුවට දාන්න තියෙනවා. ඕන් තේම් ගත් ප්‍රේම් ගුණ කට්ටින්නේම් ඉන්ද්‍ර නීල කට්ටින්නේම් චන්ද්‍ර සූර්ය කට්ටින්නේම් සිව්කොට තනි මරුලා කට්ටින්නේම් අවමංගල්‍ය ඉර ආයිබෝවන් දුවේ පුතේ මම විජිත ගුරුතුමා. මම මේට වසරකට විතර කලින් මෙවැනිම වීඩියෝ එකකින් ඔය සියලු දෙනාටම කතා කරා. ඉතින් මම නැවතත් කතා කරන්න හිතුවේ අද අන්තර්ජාලයේ බලද්දි හැම තැනම බොරුව රජ කරන යුගයක. මොකද අපිට අන්තර්ජාලයේ දකිද්දි පේනවා ඒක හාමුදුරුවරු එක පුද්ගලයෝ එතකොට ගුරුකම් කරන කට්ටිය නොකරන කට්ටිය හෝ ඉන්න මෙන්න මේ දේ කරලා බලන්න කියලා කොල්ලී කෑලි දෙකක් නැත්තම් බොරු මන්ත්‍රයක් ඕකක් මේකක් කියලා මිනිස්සුන්ට මේ මන්ත්‍රයක් කියලා ඒක කරොත් මෙහෙම වෙනවා කියලා යටින් දාලා තියෙනවා. එයාගේම හිතවතේ ටෙලිෆෝන් නම්බර් එක දාන්න. ඉන්නේ කොහෙද කියලා කියන්නේ. ඊට පස්සේ ඔයාලා මේවට අහු වෙනවා. මම කියන්නේ මෙහෙමයි මේ මන්ත්‍ර ශාස්ත්‍රයේ තුල එහෙම මේ මන්ත්‍රයක් මේ දීලා තවත් කෙනෙකුට ඒක පිළිටන්නේ නැහැ. ගොඩක් මම බැලුවා ඒවයි ගොඩක් බොරු මන්ත්‍ර තියෙන්නේ. එහෙම පිළිටන්නේ නැහැ. එහෙම පිළිටනවා නම් ඉතින් ඕන කෙනෙකුට පොතක් අරගෙන කරගන්න පුළුවන් මේක පරම්පරාවට යන දෙයක් මිසක් එහෙම මේ අර එහෙම කරන්න මෙහෙම කරන්න කිව්වට එහෙම පිළිටන්නේ ඒවා බොරු. මම කියන්නේ ඒවට අහු වෙන්න එපා. ඒවා දැන් අර මිනිස්සුන්ගේ හිත බොරුවේ මුලා කරන්න තමයි ඒ වගේ දේවල් කරන්නේ. මන්ත්‍රයක් යන්ත්‍රයක් කරනවා නම් මන්ත්‍ර ශාස්ත්‍රය කරනවා නම් ගොඩක් දුරට දැනුම තියෙනවා. කල පුරුද්ද, දැක පුරුද්ද, පළ පුරුද්ද මේ ඔක්කොම එකතු වෙන්න ඕන. අපේ පරම්පරාවෙම මේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කටයුතුත් එක්ක වෙදකම් කටයුතුත් එක්ක තමයි ජීවත් වෙන්නේ. ඒ අපේ සීයලා මුත්තලා හිටන්. ඉතින් ඒකින්ද මම කියන්නේ හෝ මේ දේ කරලා බලන්න අර දේ කරලා බලන්න කියන ඒවාට අහු වෙන්න එපා. ඒවා තනිකර බොරු. එතකොට තව කෙනෙක් කියනවා ෆොටෝ දෙක දාන්න බලලා කියන්න. හත් දෙයිනේ ෆොටෝ දෙක දැම්මහම කෙලින්ම කියනවා මේ ප්‍රශ්නේ මේකයි අරකයි කියලා මේ ආදර ප්‍රශ්නයක් තියෙන, සමියාගේ ප්‍රශ්නයක් තියෙන, බිරිඳගේ ප්‍රශ්නයක් තියෙන කියලා කටට උත්තරේ දීලා තමයි හැම දෙයක්ම කරගන්නේ. මම කියන්නේ මේවට මේ තමන්ගේ අවශ්‍යතාවයක් තියෙනවා නම් ශාස්ත්‍ර බලන්න යන්න එපා. ශාස්ත්‍ර බලන ඔබ එක ප්‍රශ්නයකට උත්තර හොයලා ප්‍රශ්න 1000ක මැදි කරනවා ගුරුනාන්සලා. ඒ හින්දා ශාස්ත්‍ර බලන්න යන්න එපා. කෙලින්ම ප්‍රශ්නේ කියන්න. මට මෙන්න මේ වගේ ප්‍රශ්න තියෙනවා ඔබතුමාට මේකට උත්තරයක් දෙන්න පුළුවන්ද? මේකට යමක් මට කරලා දෙන්න පුළුවන්ද? එහෙම අහන්න. නැත්තම් ප්‍රශ්නේ භාගයක් කියනවා ඉතුරු භාගය ගුරුන්නාන්සේ කියනවා. ඊට පස්සේ ඔයාලා කියන්නේ හරියටම මේ ඔයාලගේ ශාස්ත්‍රයේ කියුණා කියලා. ශාස්ත්‍රය නෙවෙයි ඒක සූත්‍රයක් ඇතර තියෙන්නේ. ඔයාලගෙන් භාගයක් කාලක් අහගෙන ඉතුරු ටික ඔක්කොම දිගහැරලා එහාට පෙරලා මෙහාට පෙරලා කියනවා. ඔව් ඒක එහෙම කරගන්න එපා. තවත් එකක් තියෙනවා මේ ෆොටෝ දානවා මිනිස්සු. ෆොටෝ දැම්මම වෙන්නේ සාමාන්‍ය අද කාලේ මේ යන්ත්‍ර මන්ත්‍ර වලට ෆොටෝ කියන එක ඡායාරූපය කියන එක ඇඳගත්තේ ඇයිද කියන එක මම දන්නේ නැහැ. මොකද හේතුව මේ පොත්පත් පේනවා ඇති මේ පොත්පත් පුරාණ පොත්පත් 1800 ගණන් වල ලියපේවා තියෙනවා 700 ගණන් වල ලියපේවා තියෙනවා මේ පුරාණ පොත්පත්. මේ පොත්පත් ලියන කාලේ කිසිම තැනක අද කාලේ තාක්ෂණය දියුණු නැහැ. තාක්ෂණය දියුණු තිබ්බනම් මේ වගේ තර්කොලයක් පදම් කරලා මෙච්චර දුක් විඳලා මේ පොතක් ලියන්නේ නැහනේ. කොහේ හරි printer එකකට ගියා printer එකක් ගත්තා දැම්මා. එහෙම නෙවෙයි. තාක්ෂණය දියුණු තිබුණ නැති හින්දා තමයි මේවැනි පොත්වල මේ යන්ත්‍ර මන්ත්‍ර කටයුතු ලියුවේ. ඒ කාලේ ෆොටෝ එකක් ගත්තද මේ මිනිස්සු අපේ ගුරුන්නාන්සලා යන්ත්‍ර මන්ත්‍ර කටයුතු කරන්න ඒ අවශ්‍ය කරන පුද්ගලයාගේ
නෑනේ. ඉතින් අද කාලේ ෆොටෝ එකක් ගන්න ගොඩාක්ම මේ හොර ගුරුන්නාන්සේලාගේ හොර මෑණිවරුන්ගේ අර සුරක්ෂිතතාවය වෙනුවෙන් ඔබ ඒ වැඩ කරගන්න කෙනාගේ සුරක්ෂිතතාවය වෙනුවෙන් නෙමෙයි මම මේ සමාව වෙන්න ඕන වැඩේ ඇත්තට කරන මේ ගුරුකම් කටයුතු ඇත්තට කරන බොරුවට නොකරන සියලුම ගුරුන්නාන්සේලා මෑණිවරු සමාව වෙන්න ඕන මෙම කිව්වට මේ ෆොටෝ එකක් ගෙන්න ගැනීම තුලින් වෙන්නේ ඒ වැඩේ බාර දෙන පුද්ගලයාගේ පුද්ගලිකත්වය තනිකරම මේ ගුරුන්නාන්සේ මේ මෑණියෝ අතේ තමයි රඳාපවතින්නේ. බැරි වෙලාවත් මොකක් හරි ප්‍රශ්නයකට මගේ වැඩේ හරි ගියේ නෑ කියලා කියපු ගමන් කට උත්තර නැති වෙනවා ආයෙ මොකුත් කරගන්න බැරුව යනවා දානවා අන්තර්ජාලයට මේ ෆොටෝ ටික කියලා කිව්වොත් එයාට එතනින්ම නිහඬ වෙන්න වෙනවා මම කියන්නේ දෙන්න එපා ෆොටෝ තනිකර බොරුවක් ෆොටෝ වලින් කරන ගුරුකම් නෑ විශේෂයෙන්ම වශී ගුරුකම් නෑ ෆොටෝ වලින් කරනවා නෙවෙයි රූප වලින් කරන්නේවත් තියෙනවා රූප කියන්නේ මේමයිද අපිට ඒ කාලේ අපේ මේ පොත්පත්වල සඳහන් වෙලා තියෙන තඹ තහඩුව ඕන නම් තඹ තහඩුව අරගෙන රූපය ඇඳලා බඩ බැඳ නම ලියලා එහෙම ගන්න පුළුවන්. තලකොලයක් අරගෙන තලකොලේ නම ලියලා එහෙම මේ රූපය ඇඳලා නම ලියලා එහෙම ගන්න පුළුවන්. මින් එහා මේ අලුතෙන් ඇවිල්ලා තියෙන ඩිජිටල් ක්‍රමයට මේ පරණ යන්ත්‍ර මන්ත්‍ර මාරු වෙලා කියන එක තමයි මට කියන්න වෙන්නේ. ඉතින් එහෙම කියලා ඔයාලගේ බොරුවට සල්ලි නාස්ති කරගන්න එපා. තව මිනිස්සු භාගේ දවස් 3න් වැඩේ කරලා කියලා පොරොන්දු වෙලා වැඩේ සල්ලිත් ධම්මගෙන ඔක්කොමත් කරගෙන මේ දවස් 3 යද්දි 3 වෙනි දවසේ උදේම කෝල් එකක් ගන්න ඕන වැඩේ කරව ගන්න කෙනාට. හරියන්නේ නැහැ මේමයි මේ මම පූජාව කරා මේක මෙහෙම වෙනවා අර එහෙම වෙනවා එක්ක යහනට ගිනි ගත්තා නැත්තම් අයනවා ඕවා තමයි කියන්නේ. ඒකෙන් නම් මේකට මේ එළුවෙක් දෙන්න ඕන නැත්තම් හරකෙක් දෙන්න ඕන නැත්තම් කුකුළු නව දෙනෙක් දෙන්න ඕන ඕවා තමයි කතන්දර ගුරුන්නාන්සේලාගේ මෑණිවරුන්ගේ. මේ තියෙන පොත්පත්වල කිසිම තැනක වශී කර්මයකට කවදාකවත් කිසිම තැනක හරකේ එළුවේ කුකුලේ කිසිම කෙනෙක්ගේ බිලි පූජාවක් කරන්නෙත් නැහැ මේවා කරන්නෙත් නැහැ. හැබැයි Tamanට ග්‍රහ දෝෂයක් තියෙනවා නම් එතකොට ඒ රාෂ්ටකයක් තියෙනවා නම් ක්‍රියානතුරක් වගේ තියෙනවා නම් ඒ මේවල සඳහන් වෙලා තියෙනවා නම් Tamanගේ ජන්මපත්‍රය ඒකට අපි මේ සත්තු නිදහස් කරනවා මිසක් බිලි පූජා නම් තියන්නේ නැහැ. ඒකත් තනිකර බොරුවක්. ඉතින් මම කියන්නේ මම මේ යంత్ర මන්ත්‍ර වලට අමතරව මම වේදකම් කරනවා. ඇදුමට සෙමට පීනස් වලට මේ හැම දෙයකටම වේදකම් කරනවා. ඒවා මම නොමිලේ කරන්නේ. යంత్ర මන්ත්‍ර කරනවා කියන්නේ වශී ගුරුකම් ප්‍රදාන කොටගෙන සියලුම අනිවින කොඩින බන්ධන හෝනියම් මේවා ඉවත් කරලා දෙනවා. ඒ වගේම ආරක්ෂා කරනවා. හොඳ යంత్ర දානවා සියලුම යంత్ర වර්ග. ඉතින් ඒවත් ඒ හැම දෙයක්ම ඔයාලට කරගන්න පුළුවන්. ඉතින් මම කියන්නේ ලංකාවේ කොහේ හරි කමක් නැහැ. ඉන්නවනම් හොඳ කෙනෙක් හම්බෙලා වැඩක් කරගන්න. ඒ වගේම ඔයාලා වැඩේ කරගෙන එන්න කම්මැලියට එන්න නොහැකියාවට හරි මෙහෙමයි මේ එහෙනම් මම සල්ලි දාන්නම් මේ වැඩේ කරලා දෙන්න කියලාදී ඕන් ගුරුනාන්සෙත් නම්බර එක දෙනවා. නම්බර එක දුන්නාම මොකද කරන්නේ? ඔයාලා සල්ලි දානවා. ගුරුනාන්සේ account number එකට සල්ලි වැටෙනවා ඔයාලගේ වැඩේ කරන්නේ. මම කියන්නේ මේ යంత్ర මන්ත්‍ර හරියට කරනවා නම් කරගන්නවා නම් මම කියන්නේ ලංකාවේ කොහේ හරි කමක් නැහැ. ගුරුනාන්සේ ළඟට ගිහිල්ලා ඒ දෙවලට ගිහිල්ලා එතුණුව හම්බෙලා සුහදව කතා කරලා ඔයාලගේ වැඩ කටයුතු ටික කරගන්න. එතකොට ඔයාලට සාර්ථකව මේ වැඩේ කරගන්න පුළුවන්. ඒකින්ද අහුවෙන්න එපා. ගොඩක් හොව පොඩ්ඩක් ඉන්න කියනවා. මේ වැඩේ කරලා බලන්න කියනවා. අර වැඩේ කරලා බලන්න කියනවා. ඒවා මන්ත්‍ර නෙමෙයි. ඒවා නිකන් අන්දනේවා විතරයි. ඔය වැඩේ කරලා කිසිම කෙනෙකුට හරි ගියා නම් කෝල් එකක් දෙන්න මේ මට හරි ගියා අවල් ගුරුනාන්සේ මේ දිමා දාලා තිබුණේ මන්ත්‍රේ කියලා. මේ මන්ත්‍ර ශාස්ත්‍රය එහෙම දෙන්න බෑ. මොකද ඒවා මේ සත්‍ය කරලා පුද පූජා තියලා දෙන යంత్ర මන්ත්‍ර තමයි මේවා තියෙන්නේ. ඔය කියපු පළියට කරන්න පුළුවන් නම් අද ලංකාවේ බොහොම දෙනෙක් දුකින් හා කනගාටු වෙන්නේ නැහැ. ඒවා බොරු. ඒ හින්දා මම කියන්නේ අහුවෙන්න එපා. account number වලට සල්ලි දාන්න එපා. මම ඔයාලට කියලා දෙන්න යන්නේ අද අනියම් සම්බන්ධතාවයක් නැත්නම් තමන්ගේ දරුවෙකුගේ අනවශ්‍ය සම්බන්ධයක් මම ඒක ඉවත් කරලා දෙන හැටි. හැබැයි ඔයාලට කරගන්න කියලා නෙවෙයි ඔයාලට කරගන්න බෑ මේක. මොකද මේ යంత్ర මන්ත්‍ර කියන එක ඔක්කොම පිටින්නේ නැහැනේ. ඔය කවුරු කොහොම කිව්වත් ඕ මේ අර එහෙම කරන්න මෙහෙම කිව්වට එහෙම වෙන්නේ නැහැ. මේකේ තියෙනවා කයිල කෝටුවක් අරගෙන දෙන්නාගේ නම් දෙක දෙපැත්තේ අකුරු අගමුල මාරු කරලා ලියන්න ඕන. ඒ ලියලා කහපිලිය වලින් වෙලන්න ඕන. ඒ වෙලලා මෙන්න මේ මන්ත්‍රයෙන් 108ක් තමා ගොඩක් ඊට වැඩි උනත් කමක් නැහැ කියලා
එයාට පන්නවලා ඒ කියන්නේ ඒ සම්බන්ධය තියෙන කෙනාට පන්නවලා අරගෙන දිමි කොටුවට දාන්න තියෙනවා. ඕන් තේම් ගත් ප්‍රේම්කුන් කට්ටින්නේම් ඉන්ද්‍ර නීල කට්ටින්නේම් චන්ද්‍ර සූර්ය කට්ටින්නේම් සිව්කොට තනිමරුලා කට්ටින්නේම් අවමංගල්‍ය ඉර කට්ටි වීජ 18 මදන මෝහිනී කට්ටින්නේම් වාරයෙන් ඉඳ ජහිරේ ජ මේක මේ විදියට කරලා එයාට පන්නලා මේක දිමි කොටුවට දැම්මොත් අනිවාර්යෙන්ම දින 21ක් ඇතුළත එයාගේ තියෙන අනියම් සම්බන්ධතාවය කරන්න. හැබැයි මේක කරන්න පුළුවන් අනියම් සම්බන්ධතාවක් තියෙන කෙනෙකුට විතරයි. විවාහක දෙන්නෙක් වෙන් කරන්න බෑ මේකද මොකද විවාහයත් බන්ධනයක්. ඒ හින්දා එහෙම කරන්න බෑ. විවාහක දෙන්නෙක් ඇවිල්ලා වෙද මහත්තයා මට මේ දෙන්න විවාහ වෙලා ඉන්නේ මේ දෙන්න සම්බන්ධ කරලා දෙන්නේකොට කවදාකවත් එහෙම කරන්නෙත් නෑ කරන්නත් බෑ. එහෙම නෙවෙයි සාමාන්‍ය තමන්ගේ බිරිඳ වෙන පිරිම කෙනෙකුට යාළු වෙලා නම් එහා දෙකමක් තියෙනවා නම් තමන්ගේ ස්වාමි පුරුෂයා වෙන ගෑනු කෙනෙකුට යාළු වෙලා නම් නැත්තම් තමන්ගේ දුව නොගැලපෙන සම්බන්ධයක් පවත්වනවා නම් පුතා නොගැලපෙන සම්බන්ධයක් පවත්වනවා කියන්න මට මං අනිවාර්යයෙන්ම දින 21ක් ඇතුළත ඒවා සම්බන්ධතා අයින් කරලා තමන් කියන විදිහට ඉන්න තමන්ගේ සැමියා තමන් කියන විදිහට ඉන්න තමන්ගේ බිරිඳ තමන් කියන විදිහට ඉන්න හදලා දෙනවා. තමන්ගේ දරුවෝ තමන් කියන දේ අහගෙන ඉන්න හදලා දෙනවා. ඉතින් ඒ වගේ දේ කරන්නම් මම ඔයාලට පිළිහිටන මන්ත්‍රයක් තියෙනවා මම කියන්නම් ඒක සාමාන්‍ය ඔය පාඩම් කරන ළමයින්ට එතකොට මතක හිටින්න ශක්තිය හිටින්න නැති ළමයිට ඒක කියවන්න නිතර පාවිච්චි කරන්න ලොකු මතකයක් ඔයාලට ඔළුවේ රැඳේවි. ඒක සරස්වති දහනේ මන්ත්‍රයක් එක කාටත් පිළිහිටනවා මේ වගේ මේ යන වාසී ගුරුකම් මේ වගේ නෙමෙයි කාටත් හරියන සරස්වති දහන යන්ත්‍රය මේ මන්ත්‍රයක් ඒක හොඳට මතක තියාගන්න මතක තියාගෙන නිතර පරිහරණය කරන්න මම කරන විදිය කියන්න ඕන්නම සරස්වති භවනේ තිබු එරන්දති පොතයි අදම අතට ගන්නේ ලත් මන්ත ධාරණේ ඒහි ඒස්වාහක් මෙහෙම මේක තමයි මන්ත්‍රේ ඔයාලට රන්තැවිලි ගෙඩියක් දින 7කදී 108 ගානේ ජීවම් කරලා බොන්න සුදු හඳුනුත් දාලා හරියට මතක හිටිනවා. ඔයාලා මේ පොත ගන්න වාරයක් පාසා මේ මන්ත්‍රය පාඩම් කරගෙන ඒ පොත ගන්නකොට මේ මන්ත්‍රය හිතෙන් කියවලා ගන්න පොත පාඩම් කරන්න. ඔයාලට කම්පියුටර් එකට වගේ ඔළුවට මේ පාඩම් කරන දේ හැම දෙයක්ම මතක හිටිනවා. ඉතින් ඒ වගේ දේවල් පුළුවන් සාමාන්‍ය අපි කියන කට වචනින් කට මන්ත්‍රයෙන් කරගන්න ඊට එහා දේවල් කරන්න බෑ. වසී ගුරුකම් අලවින කොඩින බන්ධන ආදී ඕනියන් කරන ඒවා ඔයාලට කරගන්න බෑ. මේ සාමාන්‍ය සරලව කරන්න පුළුවන් දේවල් තමයි මම මේ කියන්නේ. ඉතින් ඔයාගේ ඉගෙන ගන්න බැරි දරුවෙක් ඉන්නවා නම් සාමාන්‍ය උසස් පෙළ කරන ළමයි එතකොට සාමාන්‍ය පෙළ කරන එතකොට ශිෂ්‍යත්ව කරන ළමයෙක් ඉන්නවා නම් ඔයාලා බය නැතුව කියන මේ මන්ත්‍රේ පාඩම් කරගන්න කියන්නේ. පොත ගද්දි මේක මතක් කරලා පොත ගන්න කියන්නේ. ලොකු වෙනසක් වෙයි ජීවිතේ. ඉතින් මේ ඒ වගේම හැම දෙයක්ම කරන්න පුළුවන් මේ අනියම් සම්බන්ධතා ඉවත් කරනවා. ඒ වගේම එතකොට වසී ගුරුකම් හැරගිය අය ගෙන්නව ගන්නව හැම දෙයක්ම මේ පොත්වල හැම දෙයක්ම එකින් එක පෙළ ගස්සලා තියෙනවා. මේවා මෙච්චර පොත් කන්දරාවක් මට ලැබිලා තියෙන්නේ මගේ පරම්පරා දායාදෙන්. මම කියන්නේ අහුවෙන්න එපා. වංචාවෙන් කවටිකමෙන් ගුරුකම් කරන අයට හොඳට හොයලා බලලා ඔයාලා ස්ථානෙට ගිහිල්ලා වැඩේ කරගන්න. මම තවත් එකක් කියන්නම් ඔයාලට. ඔයාලා දෙන්න එපා ෆොටෝ එක දෙක දාන්න කියලා තමයි ඕනම ගුරුනාන්සේ කෙනෙක් මෑණියෝ කෙනෙක් කියන්නේ. දාන්න එපා ෆොටෝ එක දාන එක ආයුධයක් කරගන්නවා මේ ගුරුනාන්සේ හරි මෑණියෝ හරි ඔයාගෙන්. අලින් එහෙමත් නැත්නම් ඔයාලා බ්ලැක්මේල් කරන්න බලෙන් සල්ලි ඉල්ල ගන්න මේ ෆොටෝ භාවිතා කරනවා. ෆොටෝ අන්තර්ජාලේ දානවා අරක කරනවා මේක කරනවා කොර කරනවා ඕම තමයි කියන්නේ. එහෙම කරනවා. තවත් එකක් මේ වසී ගුරුකම් කොටත් දුට ඔයාලා වසී ගුරුකම් මම දන්නවා ඔයාලා ගොඩක් වසී ගුරුකම් බාර දෙනවා ගුරුනාන්සේලාට. මේ වසී ගුරුකම් කරද්දි කිසිම දවසක එළුවේ කුකුලේ හරකේ ඒවා පූජා වශයෙන් යන්නේ ඒවා බිලි පූජා වලට යන්නේ. මේ වසී ගුරුකම් වලට ඒවා කිසිම දෙයක් යන්නේ නැහැ. මේ දවස් තුනෙන් වැඩේ ඉවර කරලා දෙන්නම් කියලා ඔයාලා සල්ලි දැම්මම තුන්වෙනි දවසේ අරන් කියන වැඩක් නැහැ මෙහෙමයි ඒකෙන් කරන්න බෑ. ඒකට මේ මෙහෙම වුණා එහෙම වුණා යහන ගිනි ගත්තා නයි ආවා ඒක තන්දර තමයිගෙන ඊට පස්සේ මේකට එළුවෙක් දෙන්න ඕන කුකුලෙක් දෙන්න ඕන නැත්තම් හරකෙක් දෙන්න ඕන ඕවා තමයි කියන්නේ. මේ ඒ හින්දා මම කියන්නේ ඒවට අහු වෙන්න එපා. විශේෂයෙන්ම වසී ගුරුකම් වලට එළුව කුකුළු හරක් දෙන්නේ නැහැ. සාමාන්‍ය විදිහට කරන ගුරුකම් තමයි ඔක්කොම තියෙන්නේ. ඒ හින්දා බිලි පූජාවකට ඇරෙන්න කිසිම එහෙම දෙයකට ගන්නේ නැහැ. විශේෂයෙන්ම මම පිටරට ඉන්න කාන්තාවන්ට කියනවා පිටරට ඉන්න ශ්‍රමිකයන්ට කියනවා අහු වෙන්න එපා. ඔයාලට වැඩි කරලා දෙනවා අද කරලා දෙනවා කියලා සල්ලි ධම්මව ගනි. එහෙම හරියන්නේ නැහැ. පිටරට ඉන්න කට්ටියට ලංකාවට එන්න බැරි ඉන්නා කියන්නේ ඔයාලගේ වැඩ කටයුතු දින 7ක් තිස්සේ මට බාර දුන්නොත් මම ඒකට පුද පූජාවක් තියනවා. ඒ පුද පූජා තියද්දි ඒ හැම තප්පරයකම මම ඔයාලව සජීවීව තියාගෙන තමයි පූජා හතම කරන්නේ. සමහරවිට පැයක් වෙන්න පුළුවන් විනාඩි 45ක් වෙන්න පුළුවන් පැය භාගයක් වෙන්න පුළුවන්. ඒක ඒ කටයුත්තේ හැටියට ඔයාලව සජීවීව WhatsApp කෝල් එකක් කරගෙන වීඩියෝ හරි නෝමල් හරි අරගෙන ඔයාලට අහන්න දීලා තමයි මම මේක කරන්නේ. මොකද
මම ඔයාලගේ ෆොටෝ එකක් ගන්නෙ නෑ. මොකද ඔයාලගේ ෆොටෝ එක ගත්තා කියලා වැඩක් නෑ. නමුත් ඔයාලා බාර දෙන වැඩේ ඔයාලා අහගෙන හිටියොත් ඔයාගෙන් ආශිර්වාදයක් අපිට එනවා. මේ වැඩේට එනවා. ඔයා කවදාකවත් ඔයාගේ වැඩේ හරියන්න එපා කියලා කියන්නේ නෑනේ. අනික මේ පුද්ගලයාත් එක්ක තිබුණු සම්බන්ධතා, සිතුවිලි, ගිය ගමන් බිමන්, රූපේ ඔයාගේ හිතේ තමයි තියෙන්නේ. ඒකින් නම් තමයි මම ඔයා මෙතෙන්ට සජීවීව තියාගන්නේ. නැත්තම් මේ ඔයාගේ වැඩ පාලු කරන්න මෙතන තියාගන්න ඕනේ නැහැ. අන්න ඒක අපිට ශක්තියක් විදිහට ගන්න පුළුවන්. මේ විශ්වයේ තියෙන සියලුම ශක්තියට වඩා මේ මනසේ තියෙන ශක්තිය වැඩි. ඒ ශක්තියත් මෙතෙන්ට අරගෙන ඒක ආශිර්වාදයක් කරගෙන මට මේක සාමාන්‍ය දවස් 21කින් ඉවර කරගන්න දිනක දවස් 18න් 14න් ඉවර කරගන්න පුළුවන්. ඔබගේ ශක්තියත් මෙතෙන්ට අරගෙන එහෙම කරන්න පුළුවන්. ඒ හින්දා පිටරට ඉඳලා කෙනෙකුට වැඩක් බාර දෙනවා නම් හරියටම ගුරුනාන්සේට කියන්නේ මට සම්බන්ධ වෙන්න ඕන මේ පූජාව කරන වෙලාවට සජීවීව සම්බන්ධ වෙන්න ඕන වෙලාවක එහෙම හා කියලා කිව්වොත් කමක් නැහැ. හැබැයි මෙහෙම දෙයක් කරනවා මේ සම්බන්ධ වෙන්න කියන පූජාව තියෙනවා පළතුරු ටික අහුරලා මේවා කරලා ෆොටෝ දෙක දෙපැත්තෙන් තියලා ෆොටෝ එකක් ගහලා ඕම් පූජාව කරනවා කියලා නැත්තම් ගෙජ්ජියක් හරි කොලවලා යවනවා. එහෙම පූජා නෙමෙයි. වශීකර්ම පූජාවට අඩුම තරම විනාඩි 45කට ආසන්න කාලයක් යනවා. විනාඩි 30යි කියන්නේ. ඒ 30 මෙයා යාතිකා කරලා කරන්න ඕන දේ කරන්න ඕන. නැතුව ඕම් කරා මේන් කරා කියන කට්ටියට අහු වෙන්න එපා කියන කතන්දරය තමයි කියන්නේ. මම හිතනවා මම ඔයාලට පැහැදිලිවම යමක් කියලා දෙන්න ඇති කියලා. මේක තේරුම් ගත්තු කට්ටිය ඉන්නවනම් කතා කරන්න. සමහරවිට මේ වීඩියෝ එකෙන් පස්සේ මට මෑනියුරු උන්නාන්සලා පැනලා කමෙන්ට් කරන්නත් ඉඩ තියෙනවා. ඒක කමක් නැහැ. කරන විදියයි තමයි කිව්වේ. මගෙන් යම්කිසි දැනුමක් සාමාන්‍ය මේ ශාස්ත්‍රයේ මේ ශාස්ත්‍රයේ නොදන්න වැඩක් කරගන්න බලාපොරොත්තුෙන් ඉන්න කට්ටිය මගෙන් මොකක් හරි ඉගෙන ගත්තා නම් ඒකට මට සතුටුයි. ඔයාලගේ වැඩ නොදන්න කට්ටියට දීලා දවස් 2කින් 3කින් විනාඩි 45න් පැය දෙකකින් කරනවා කියන කට්ටියට දීලා අහුවෙන්න එපා. හොඳට අඩුම තරමේ මෙයාගේ ටෙලිෆෝන් නම්බර එකවත් සාමාන්‍ය එක දිගට මාස 3ක්වත් පාවිච්චි කරපු ටෙලිෆෝන් නම්බර එකක්ද කියලා එහෙම හොයන්න පුළුවන් නම් එහෙමවත් හොයලා කෝල් එකක් දීලා වැඩක් බාර දෙන්න. එතකොට ඔයාගේ වැඩි හරියටම ඉෂ්ට සිද්ධ වෙයි. හොඳම ගුරුනාන්සේ කෙනෙකුට මම කියන්නේ මට දෙන්න කියලා. හොඳම ගුරුනාන්සේ කෙනෙක් වෙලා එයාත් එක ටිකක් සුහදව කතා කරලා කොහොමද වැඩ කරන්නේ කියලා සාමාන්‍ය පොත්පත් තියෙනවා මේ වගේ පොත්පත් තියෙනවා ඒ ගුරුනාන්සේ මට ඔයාගේ ඔය පුස්කොළ පොත් ටික පෙන්නන්න ඔය ඇත්තද බොරුවද කරන්න කියන එක අපි දන්නේ නැහැනේ. ඒ හින්දා එහෙම හරි පෙන්නලා මේ හරියටම වැඩ කරන තැනක් කියලා තහවුරු කරගෙන වැඩ බාර දෙන්න. ඊට පස්සේ ඔයාලගේ වැඩේ වර්ධින්නේ. ඔයාලට ආයෙ සල්ලි ගෙවන්න වෙන්නේ නැහැ බොරු වැඩ වලට. ඒකෙන් ඉවර වෙනවා. ඒ හින්දා ඔයාලා මං කියපු දෙන දැනුමක් අරගෙන තමන්ගේ වැඩ බාර දෙනවා නම් රහස්‍යභාවයත් ආරක්ෂා කරගෙන තමන්ගේ වැඩේ ස්ථාර්ථක කරගන්න පුළුවන් තැනකට මේ ඔයාගේ වැඩේ බාර දෙන්න. මම නැවතත් විශේෂයෙන් ඉල්ලනවා කවදාකවත් ඔයාගේ ෆොටෝ දෙක ඔයාගේ සහකරුගේ ෆොටෝ දෙක යාළුවා ඉන්න කොල්ලගේ කෙල්ලගේ ෆොටෝ එක කවදාකවත් දෙන්න එපා මේ ගුරුනාන්සේලාට. එහෙම දුන්නොත් විනාශම තමයි. ඔයාලට තවත් එකක් කියන්නම්. මම ඉන්නේ කොහෙද කියලා ඔයාලා Google එකේ ගහපු ගමන් ඔයාට මම ඉන්න තැන ලිපිනේ ඔක්කොම එනවා විජිත ගුරු මැදුර කියලා ගහන්න. අපි මේක වංචාවකින් තොරව කරන තැන අද එක නම්බරයක් හෙට එක නම්බරයක් අනිද්දාට එහෙම නැහැ. වසර ගානක ඉඳලා ඔයාලා Google search කරලා බලන්න. Google search කළා ඒ Google එක හරහා දෙන තොරතුරු අනුව මේ මැප් එකේ දාලා මාව හොයාගෙනම එන්න පුළුවන්. ඉතින් මට ඊට වඩා කතා කරන්න අවශ්‍ය වෙන්නේ මම හිතනවා මම පැහැදිලිව කතා කරා කියලා. ඉතින් නැවතත් මෙවැනි වීඩියෝකින් මෙවැනි සාකච්ඡාවකින් හමු වෙන තුරු සියලු දෙනාටම තෙරුවන් සරණයි.